Summer Goswami. සාංචි පුතා මේ පාරත් ඔයාගේ අම්මා එන්නේ නැද්ද? අම්මා කිව්වා වෙලාවට එන්න try කරනවා කියලා. try කරනවා? කලින් පාරත් මෙයාගේ තාත්තා ආවේ. මේ පාර වැඩකාරීත් එක්ක ඉවලා තියෙනවා. මැඩම් අපේ නම් මේකේ අනිත් පැත්ත. මොන දේ තිබුණත් අපි දෙන්නම එනවා. එහෙමනේ වෙන්න ඕන නේද? අද මෙයාට ඔෆිස් ඒත් ලිව් එකක් දැම්මනේ. ඔව් ඔයාලා දෙන්න නම් හැම දෙයකටම එකටනේ ඉන්නේ. ඒ මොන දේ වුණත් අම්ම කෙනෙක් කෙනෙක් අත්‍යවශ්‍යයි නේ. නැතු ඉතින් තමන්ගේ දරුවන්ගේ වර්ධනය වෙනුවෙන් අම්මා කෙනෙක් කැප වෙන්න එපෙයි. මම මගේ ජොබ් එකේ හොඳම කාලේ තමයි අයින් උනේ. අඩුම තරමේ දරුවන්ගේ දේවල් වලදීවත් වෙලාවට එන්න ඕනේ නේද? මම නම් මුකුත් කියන්නේ නෑ ඒ ගැන. Bye bye. Sandy Sharma. මෑම් මෙයාගේ අම්මා තාම ඇවිල්ලා නැහැනේ. මුලින් අපි එන්නද? මම එන්නද මෑම්? Oh, එන්න officer. හයි මෑම්. මම හිතනවා මම පරක්කු නෑ කියලා. නෑ officer ඇත්තටම නෑ. ඔයා හරි වෙලාවට ආවේ. ඔයාගේ අවස්ථාව තමයි දැන්. ඊට කලින් මට සර්ප්‍රයිස් එකක් දෙන්න තියෙනවා. ඇත්තටම ඔයාලා හැමෝම වෙනුවෙන්. දුව ඔයා රචනාවක් ලියව නේද? හැමෝටම ඇහෙන්න කියවනවා නේද? මගේ ආදර්ශමත් චරිතය අම්මා මට කියලා තියෙනවා ජීවිතේ එක ආදර්ශමත් චරිතයක් ඉන්න එක අත්‍යවශ්‍ය නෑ කියලා. ඒ නිසා මම හැම උත්සාහවත් ගැහැණු කෙනෙක්ම ආදර්ශයට ගන්නවා. හරියට ඉස්කෝලේදී මගේ ටීචර් පන්තියේ කවුරු පළවෙනියා වුණත් අන්තිමයා වුණත් එයා උත්සාහ කරනවා වෙනසක් නැතිව අපි ඔක්කොටම හොඳට උගන්වන්න. මගේ ගෙදර ඉන්න රජිනා නැන්දා අම්මා කොයි හරි මිෂන් එකකට යනවා නම් එයා මට අම්මා නැති අඩුව දැනෙන්නේ නැති වෙන්න බලා ගන්නවා. ඒ වගේම මගේ අම්මා එයා අපේ රට වෙනුවෙන් බොහොම වැදගත් රාජකාරියක් ඉටු කරනවා. ඒ අතර එයා try කරනවා හොඳම අම්මා කෙනෙක් වෙන්න. ඒ නිසා ජීවිතේ එන අභියෝග වලින් නොසැලී උත්සාහයෙන් නැගිටින හැම කෙනෙක්ම මට ආදර්ශවත් චරිතයක්. මමත් කවදා හරි එහෙම වෙනවා.